ස්වාමින් වහන්සේ අර්ථ නොදැන සමන්තපට්ඨාන දේශනාව සජ්ජායනා කළොත් ආනිශංස අඩු වෙන්න පුළුවන්ද? මේ ප ဋ ාණ ධර්මය යම් කිසි කෙනෙකුට අර්ථ දැනගෙන සජ්ජායනා කරන්න පුළුවන් නම් ඒ ගැන වාදයක් නැහැ. ඒක වඩා හොඳයි. යමෙක්ට පුළුවන්කම තියෙනවා නම් මේ ප ဋ ාණේ අර්ථ දැනගන්න ඒක හොඳයි. හැබැයි මේ ප ဋ ාණ ධර්මයේ අර්ථ දැනගන්නට බෑ මූලික අභිධර්ම දැනුමක් නැති කෙනෙකුට. ප ဋ ාණ ධර්මයේ අර්ථ දැනගන්නට අඩුම ගානේ අභිධර්ම මාර්ගය කියන පොතේ දැනුමවත් තියෙන්නට ඕන. ඒ අභිධර්ම මාර්ගයේ පොතේ තියෙන දැනුම නැති කෙනෙකුට ප ဋ ාණ ධර්මයේ අර්ථ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ත්‍රිපිටකය අතුරෙන් සිංහල පරිවර්තනයක් නැති එකම දේශනාව තමයි ප ဋ ාණ දේශනාව. එතකොට මේකේ අර්ථ දැනගන්නට නම් ලොකු කැපකිරීමක් තියෙන්නට ඕන. ඒ වගේම අභිධර්ම මාර්ගාදී පොතකින් පිළිවෙලට චිත්ත පරිච්ඡේදය, චෛතසික පරිච්ඡේදය ආදී මේ පරිච්ඡේද 9ක් තියෙනවා අභිධර්ම මාර්ගයේ පොතේ. මෙන්න මේ පරිච්ඡේද 9 අඩුම ගානේ මුල් පරිච්ඡේද 6වත් පිළිවෙලකට ඉගෙන ගන්නට ඕන. ඒ පරිච්ඡේද 6 පිළිවෙලකට ඉගෙන ගත්ත කෙනෙකුට තමයි මේ ප ဋ ාණ ධර්මයේ අර්ථ ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අර්ථ ඉගෙනගෙන සජ්ජායනා කරන්න යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනං ඒක වඩා හොඳයි. ඒකේ වරද්දක් නැහැ. හැබැයි බොහෝ දෙනා අනිත් අයට කියනවා අර්ථ දන්නේ නැතුව මේක සජ්ජායනා කරාට වැඩක් නැහැ කියන දෘෂ්ටිය කතා කරනවා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. මේ ප ဋ ාණ ධර්මය අර්ථ නොදැන සජ්ජායනා කරත් ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒකට හොඳම කතා පුවතක් තමයි අපේ ගෞතම බුද්ධ ශාසනය තුල ආභිධර්මික භික්ෂූන් වහන්සේලා අතරින් ප්‍රථම ආභිධර්මික භික්ෂූන් වහන්සේලා 500 බවට පත් උනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 509ක්. මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 භාග්‍යවතුන් වහන්සේ යමා මහ පෙළහර පාල තමයි දිව්‍ය ලෝකයට අභිධර්ම දේශනාවට වැඩම කරේ. එහෙමයි. මේ යමා මහ පෙළහර පාන වෙලාවේ සවැත් නුවර කුල පුත්‍රයෝ 500ක් මේ යමක ප්‍රාතිහාර්ය දැකලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි චිත්තප්‍රසාදය ඇති වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මහාන උපසම්පදා වුණා. එතකොට මහාන උපසම්පදා වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දිනපතාම අනවතත්ත කියන විල සමීපයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දිව්‍ය ලෝකේ දේශනා කරන ලද අභිධර්මයේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරා. සමහරෙක් කියනවා අභිධර්මය කියන්නේ දෙවියන්ට දේශනා කරපු එකක්, ඕක මිනිස්යන්ට නෙවෙයි දේශනා කරේ කියලා. ඒක වැරදි. භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන ගමම්ම අනවතත්ත විලට සාරිපුත්ත මහරහතන් වහන්සේ උපස්ථාන කරන්න ගියහම භාග්‍යවතුන් වහන්සේ දිනපතාම සාරිපුත්ත මහරහතන් වහන්සේට තනියම තමන් වහන්සේ දේශනා කරපු අභිධර්මය ණය ක්‍රම වශයෙන් කෙටියෙන් සංක්ෂේපයෙන් දේශනා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඥානවන්තයන් අතරින් අගතැන්පත් උතුමන් වහන්සේ නිසා ඒ කෙටියෙන් දේශනා කරන ධර්මය ණය 100,000 ක්‍රමවලින් තේරුම් කරගන්නවා. එහෙම තේරුම් කරගෙන භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අනකරා තමන් ළඟ මහාන වෙච්ච අර භික්ෂූන් වහන්සේලා 509ට මේ අභිධර්මයේ ගිහිල්ලා උගන්වන්න කියලා. ඒ බුද්ධ ආඥාව පරිදි සාරිපුත්ත මහරහතන් වහන්සේ දිනපතා තමන් ළඟ මහාන වෙච්ච අර භික්ෂූන් වහන්සේලා 500ට අභිධර්මයේ උගන්වන්න පටන් ගත්තා. එතකොට මෙන්න මේක තමයි මිනිස්යන්ට දේශනා කරපු අභිධර්මය. එතකොට මේක තමයි අදට අපිට සත්ප්පකරණයට විතර ඇවිල්ලා තියෙන්නේ. දෙවියන්ට කරපු දේශනා නෙවෙයි. අද තියෙන අභිධර්ම පිටකය මිනිස්යන්ට පවත්වපු අභිධර්ම පිටකය තමයි අපේ අතේ තියෙන්නේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනා වස්තුම් මාසි ඉවර වෙන විට මුළු අභිධර්ම පිටකයම අර්ථ ව්‍යංජන සහිතව අධ්‍යයනය කරලා හදාරලා අවසන් කරලා භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩපු වෙලාවේ යේ ඥාන පසුතා දීරා නෙක්ඛම්මූප සමේරතා ආදී ගාථාවෙන් ධර්ම දේශනා කරන විට චතු පටිසම්භිදා සහිතව අරිහත්වයට පත් වුණා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනා
පැවිදි වෙලා මාස 3ක් ඇතුළත සම්පූර්ණ සත්තප්පකරණයම අභිධර්ම පිටකයම හදාරලා වස් අවසන් වෙන විට චතු පටිසම්භිදා ඥාන සහිතව අරිහත්වයට පත් වුණා. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම ආභිධර්මික භික්ෂූන් වහන්සේලා 500 දෙනා බවට පත් උනේ ඒ ස්වාමීන් වහන්සේලා 509. එතකොට මාස 3කින් පැවිදි වෙලා මාස 3ක් ඇතුළත අභිධර්ම පිටකේ සම්පූර්ණයෙන් ඉගෙනගෙන චතු පටිසම්භිදා ඥාන සහිතව අරිහත්වයට පත් වෙන්න මොනතරම් ඥාන මහිමයක් තියෙන්න ඕනද? මේ තරම් ඥාන මහිමයක් ලැබෙන්න කරන ලද කුසලය තමයි අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂූන් වහන්සේලා දෙනමක් සක්මන් කර කර අභිධර්ම පිටකේ සජ්ජායනා කරා. ප ဋ ාණයේ සහිත අභිධර්ම පිටකේ සජ්ජායනා කරා. බුරුම රටේ අදටත් ඒ සිරිත තියෙනවා. බුරුම රටේ ස්වාමීන් වහන්සේලා හවස් කාලෙට සක්මන් කරමින් ප ဋ ාණයේ සජ්ජායනා කරනවා. ඒ වගේම මේ කස්සප බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් එක්තරා ගල්ලෙනක ඉඳිමින් පර්වතයක් සමීපේ ඉඳිමින් අභිධර්මයේ සජ්ජායනා කරමින් සක්මන් කරමින් අභිධර්ම පිටකේ සජ්ජායනා කරා. මේ ලෙන සමීපේ හිටියා කිරිවවුලන් 500ක්. මේ කිරිවවුල්ලු 500 මේ අභිධර්මයේ සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලායි ශබ්දයේ හිත පහදවා ගත්තා. ඒ කිරිවවුලුන්ට දැනුමක් තිබුණේ මේ ස්කන්ධ, මේ ආයතන, මේ ධාතු, මේ චතුරාර්ය සත්‍ය, මේ පටිච්ච සමුප්පාද ධර්ම, මේ සතිපට්ඨාන, මේ සම්මප්පදාන එහෙම ධර්ම විභාගයක් පිළිබඳව දැනුමක් තිබුණේ ඥානයක් තිබුණේ. යටත් පිරිසෙන් මේක සම්මා සම්බුද්ධ භාසිතයක් කියලාවත් දැනුමක් තිබුණේ. හැබැයි සංසාර පුරුද්දකට අර ධර්ම සජ්ජායනා කරන හඬ අහගෙන සිත පහදවා ගත්තා. මෙන්න මේ කුසල බලයෙන් ඒ කිරිවවුල්ලු 500 චුත වෙලා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ඉපදිලා බුද්ධාන්තරයක් කස්සප බුද්ධ ශාසනයේ පටන් මේ බුද්ධෝත්පාද කාලය දක්වාම දිව්‍යමය සැප සම්පත් අනුභව කරමින් අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපස්ථායක කුලවල ඉපදිලා මහාන වෙලා ඒ ස්වාමීන් වහන්සේලා 500 නමට බවට පත් උනේ අර කිරිවවුලන් 500. එතකොට කිරිවවුලන් 500ක් වෙලා අහන ලද අභිධර්ම ශබ්දය අර්ථ දැනගෙනද නෑනේ. එතකොට ත්‍රිසංගත සතික් සිත පහදවාගත්ත කුසලයෙන් මෙච්චර උපනිශ්‍රේ වුණා නම් මනුස්සය වෙච්ච අපි අඩුම ගානේ මේක භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ දේශනාවක් කියන පැහැදීම හරි අපි ඇති කරගෙන මේ ප ဋ ාණ සජ්ජානාව දිනපතා ඇහුම්කන් දෙනවනම් මේ ප ဋ ාණ සජ්ජානාව සජ්ජායනා කරනවනම් මේකේ සිත පහදවා ගන්නවනම් ඒක මතු ජීවිතවල ඒකාන්තයෙන්ම තියුණු ඥානය ලැබෙන්නට බලවත් පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා අර්ථ දැනගන්න පුළුවන් පින්වතුන් අර්ථ දැනගනිත්වා. අර්ථ නොදන්නා පින්වතුන් මේ දේශනාව පිළිබඳව සද්ධාව ඇති කරගෙන දිනපතා ඇහුම්කන් දීමට පුරුදු වෙත්වා. දිනපතා සජ්ජායනා කිරීමට පුරුදු වෙත්වා. බොහෝ ආනිශංස සහිත මේ සමන්තපට්ඨාන දේශනාව ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න ඔබත් හුරු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ උදෙසා අපත් පෙරමග ගන්නා බව මේ මොහොතේ ඔබට මතක් කරන්නට කැමතියි.